ඕස්ට්‍රේලියාවේ වීසා ස්පොන්සර්ෂිප් ජොබ් එකක් හොයාගෙන යන්න ඉන්න අයට තාම හොඳ ආරංචියක් අරගෙන තමයි මම අද ආවේ. ඕස්ට්‍රේලියාවේ ටැස්මේනියාවල අවුරුද්දකට $100,000 වගේ ගෙවන ජොබ් එක පිළිබඳව තමයි අපි අද කතා කරන්නේ. ඔයාලත් ජොබ් එකක් හොයාගෙන යන්න ඉන්නවා නම් හෙල්ත් කෙයාර් සර්විස් එකේ මේක හොඳ ඔපචුනිටි එකක්. එහෙමනම් අවසාන වෙනකම් රැඳිලා ඉන්න අවසානයේට මම ඔයගොල්ලන්ට බෝනස් පොයින්ට් එකක් ගේන්න බලාපොරොත්තු වෙනවා. එහෙනම් අපි ජොබ් එක මොකක්ද කියලා බලමු. මේකේ තියෙන්නේ ඕස්ට්‍රේලියාවේ ටැස්මේනියාවල salary එක $95,000 to $105,000 per year. ඒ වගේම මෙතන තියෙන job description එක පුළුවන් මෙතන තියෙන responsibilities මොනවද කියලා ඒ වගේම skills and experience මොනවද කියලා. මේ job එක තියෙන්නේ senior occupational therapist කෙනෙකුට. ඒගොල්ලෝ කියලාම තියෙනවා visa sponsorship considered කියලා. ඉතින් මේක ඊටාම හොඳ අවස්ථාවක්. ඕගොල්ලෝ පේනවා මෙතන තියෙන benefits මොනවද කියලා. relocation expenses උත් ඒගොල්ලෝ ගෙවන බව තමයි මෙතනින් කියන්නේ. apply කරන්නේ කොහොමද? මෙතන තියෙන ඕගොල්ලෝ apply කියන බටන් එක ප්‍රෙස් කරලා ඕගොල්ලන්ට පුළුවන් මෙතන ඇප්ලයි කරන්න. ඒ වගේම මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් මෙතන ඊමේල් ඇඩ්‍රස් එකක් තියෙනවා. ඒ ඊමේල් ඇඩ්‍රස් එකට ඊමේල් කරලා ඕගොල්ලන්ට තියෙන ප්‍රශ්න මොනවද කියලා අහන්නට පුළුවන්. එතකොට අද ගේන බෝනස් පොයින්ට් එක තමයි මේ විදිහේ ජොබ් එකක් ඇප්ලයි කරනකොට ඕගොල්ලෝ මතක තියාගන්න ඕන දෙක තමයි ඕගොල්ලන්ගේ රෙසියුමේ එක ඉතාමත් වැදගත්. ඒ කියන්නේ CV එක ඉතාමත් වැදගත්. මෙතන මම පෙන්නන්නේ occupational therapist කෙනෙකුට හොඳ රෙසියුමේ එකක්. ඉතින් ඕගොල්ලන්ට පුළුවන් මේක බලලා මේ විදිහේ රෙසියුමේ එකක් හරිම සිම්පල් මේක. ඒ වගේම ෆොටෝස් දාන්න අවශ්‍ය නැහැ, date of birth වගේ දේවල් දාන්න අවශ්‍ය නැහැ. ඔයගොල්ලන්ගේ නම, ලිපිනය, email address, contact information දාලා මුලින්ම දාන්න ඕන experience. මොකද මේ වගේ තැන් වලට ගොඩාක් අය apply කරනවා. ඉතින් ඒගොල්ලොත් competitive වෙන්න මේක දැකපු හැටි ඒගොල්ලන්ට පේන්න ඕනේ මොන වගේ experience ද ඔයාලට තියෙන්නේ කියලා. ඉතින් මෙතන මම ගොඩක් experience දාලා තියෙනවා මේ occupational therapist කෙනෙකුට අවශ්‍ය. ඉතින් මේකෙන් ගැලපෙන දේවල් ඔයගොල්ලන්ගේ resume එකට ඇතුළත් කරගන්නත් පුළුවන්. ඊට පස්සේ ඔයගොල්ලන්ට පුළුවන් education එක දෙවෙනියට දාන්න. ඒ වගේම ඊට පස්සේ කොනට පුළුවන් ක්ලිනිකල් විදිහේ තියෙන එක්ස්පීරියන්ස් ස්කිල්ස් මොනවද කියලා ඇතුළත් කරන්න. ඊට පස්සේ සර්ටිෆිකේෂන් and registration මොනවද ඒකට අදාළ ඒකට ඉන්ක්ලූඩ් කරන්නත් පුළුවන්. ඉතින් මේ විදිහේ රෙසියුම් එකක් හදාගන්න එක ඉතාම වැදගත්. මොකද ඒක ගොඩාක් කම්පිටිටිව් මාකට් එකක්. ඉතින් මේ විදිහට හදලා යවුවාම ඔයගලන්ට ජොබ් එක හොයාගන්න තියෙන probability එක ගොඩක් වැඩි. ඉතින් මේ විදිහට මම පිටරට යන්න ඉන්න කෙනෙකුට visa sponsorship ඇතුළත් jobs මොනවද කියලා හැමදාම මගේ වීඩියෝ වලින් අරන් එනවා. ඒ නිසා ඔයාලත් මොන හරි ජොබ් එකකට යන්න ඉන්නවා නම් ඔයාලගේ ප්‍රොෆෙෂන් එක මොකක්ද කියලා පාලින් කමෙන්ට් කරන්න. ඒ විදිහේ ජොබ්ස් මට හම්බ වුණොත් මම ඊළඟ වීඩියෝ එකකින් දාන්නම්. ඒ වගේම ඊට අදාළ රෙසියුමේ එකට ඔයගොල්ලන්ගේ හෙල්ප් එකක් ඕන නම් ඒකත් දාන්න. මට පුළුවන් මේ විදිහේ examples resumes වලට include කරන්න. එහෙමනම් ඔයාලා මගේ channel එකට තාමත් subscribe කරලා නැත්නම් subscribe කරලා like කරලා share කරන්න අමතක කරන්න එපා. මේ වගේ වීඩියෝ එකකින් අපි නැවතත් හම්බ වෙනතුරු ඔබ සැමට අයුබෝවන්.